හලෝ එන්න මොකද කරන්නේ ඔයාලා මොකද කරන්නේ සෙල්ලම් කරනවා කොහෙද ඉන්නේ ඔයාලා පාම් එකේ පාම් එකේද ඔයාගේ වයස කීයද ඒකනේ ඉතින් කොට්ටලද ඕ කුරුල්ලෙක් කෙටුවනේ දැන් මේකද ඉන්නේ කවුද ඉන්නේ දැන් ගෙදර අපි යන්න බලන්න එක්ක යනවා කන්න තියනවද වඩගින්නේ ආයේ අන්න මොනවද තියෙන්නේ කන්න රොටි තියනවද අපෝ පොරු කියන්න එපා සිතුම් බත් කඩලා ගන්න බත් තියන්නේ මොනවද කියලා තියෙන්නේ බත් තියනවද අරසො තියනවද අරස යන්නේ එක්ක යනවද යන්න තොර කොහොමද දැන් මෙයාගේ වයස කීයද? මෙයාට ජනවාරි වලට තමයි 4 ලබන්නේ. 4. ඔව්. ඒ කියන්නේ මේ මොන්ටිසෝරි. ඔව් මොන්ටිසෝරි. ජනවාරි වල ඉස්කෝලේ. එක වසරේ. එක වසරේ. දැන් මෙයා දැන් මොන්ටිසෝරි යනවද දැන්ද? දාගන්න දරුවිය. අර ඉන්න දැනස් නැති අතෝයි. මේකවල මේකේ ඉන්නේ කොහොමද කට්ටිය? ඒකට ඔයාලා මේකේ මේ වැඩ කරනව නේද? ඔව් වැඩ කරනවා. ඉස්කෝලේ යන්න ආසයිද? ඈ? ඉස්කෝලේ යන්න ආසයි? දැන් කියන්නේ මේ කට්ටිය දැන් ඉස්කෝලේ යන්න කොහොමද බඩු ටික ගත්තද කොහොමද ඔයාලා? තාම නෑ. කිසිම කතාවක් නෑ. මෙහෙමයි අපි පුළුවන් විදිහට කරනවා ලොකුමට නෙමෙයි මේ දෙන්නගේ දැන් ඉස්කෝලේට අවශ්‍ය කරන බඩු ටික අපි අරන් දෙන්න. ඒකට පුළුවන් විදිහට අපි අරන් දෙනවා. මේ මමත් ඔය channel එක කැම හදන channel එක කරන්න. දෙන්නගේ ඉස්කෝලේ බඩු ටික මම අරන් දෙන්න. මේ යම් දෙයක් ගිහිල්ලා බඩු ටික අරගෙන ඔව් සාමාන්‍ය මොන්ටිසෝරි බඩු ටික දන්නවනේ. ඒ ටික අපි අරගෙන ඉස්කෝලේට යන්න දෙනවා. ලැඳුමක් දාගන්නවද? tahu yang itu දැන් ඔය දැන් මේ මොන වෙලද ස්වාමී ත්‍යාග කරලා මේ බබාලා දෙන්න දැක්කට පස්සේ මම කරපු කියපු දේවලුත් අමතකුණා. මොකද හේතුව තමයි මගේ චූටි කාලේ මට මතක් වුණා. ඉතින් මම හිතන් හිටියේ ඉගෙන ගන්න ඕන බඩු ටික විතරක් කරන් දෙන්න. හැබැයි ටික වෙලාවක් යද්දී මට තේරුණා මං ඊට වැඩිය ලොකු දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මට පුළුවන් විදිහට මං ඒ අයට මේ විදිහට උදව් කරා. පළවෙනිටම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම වීඩියෝ කරලා දාන්නේ views ගන්නවත් like ගන්නවත් නෙවෙයි. මොකද මම කරන හැම වීඩියෝ එකකටම ඇති තරම් likes ඒ වගේම ඇති තරම් මිලියන ගණන් views යනවා. එතකොට මට මේ වගේ වීඩියෝස් දාලා ඔයාලගෙන් like comment views බලාපොරොත්තු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ කාරණාව තමයි මගේ ජීවිතේ අසරණ දුප්පත් අහිංසක මිනිස්සු කියලා කොටසක් නැහැ. අපි හැමෝම මිනිස්සු. ඔයාලට හිතෙනවා නම් මේ ඉන්නේ අසරණ දුප්පත් මිනිස්සු ටිකක් කියලා. නෑ, එහෙම නැහැ. YouTube වල Facebook වල කීබෝඩ් වලින් කමෙන්ට් දදා වීරය වෙන්න හදන චරිත අතරේ මනුස්සකම් වලින් ගුණධර්ම වලින් පිරිපුන් මේ වගේ මිනිස්සු මට නම් ඇත්තටම ගොඩක් පොහසත්. මට චූටි කාලේ උගන්වපු විදිය තමයි ඒ. මේ ලෝකේ ඉස්සර ඉඳන්ම මිනිස්සු මිනිස්සුන්ට උදව් කරගත්තා. මම දකින්න යන්නේ විදියට. මොකද මේ ලෝකේ අපි දෙයක් කරොත් අපිට ඒ දේ අනිවාර්යෙන් පෙරලා හම්බෙනවමයි. ඉතින් මට ඕනේ වෙන මොකුත් නෙවෙයි. මේ පුංචි මල් කැකුළු දෙකගේ ජීවිතය එළිය කරන්න.
ඉතින් මට පුළුවන් වෙන විදිහට මම ඒ දේ කරා. ඉතින් මේ අහිංසක හිත් දෙක, මේ අහිංසක චූටි මල් කැකුළු දෙක හෙට දවසේ රටම දැනගන්න ලෝම එළිය කරන ලස්සන මල් දෙකක් විදිහට පිපෙන්න ඕනේ. අනිත් දේ තමයි මේ වීඩියෝ එක මම දාන්නේ කවුරු හරි කෙනෙක් මේ වගේ දෙයක් දැකලා කාට හරි උදව් කරනවා නම් Tamanට පුළුවන් විදිහට, ඒ කියන්නේ ඔයා ළඟ සල්ලි නැති වෙන්න පුළුවන්, ගෙදර උයන කෑම ටික අහිංසක සතෙක්ට උනත් දෙන්න පුළුවන් නම් අපිට අන්න ඒක ගොඩක් වටිනවා. ඔයාලට ඕනද? උදව් කරන්න අපි ළඟ සල්ලි තියෙන්න ඕනේ. පුළුවන් නම් තවත් මිනිස්සෙකුට ආදරණීය වෙන්න, තවත් මිනිස්සෙකුට ආදරණීයව කතා කරන්න, ජීවිතේ සතුටින් ගෙවන්න. හලෝ. මේ වෙන අපිට කාත් කවුරුවත් නෑ මහත්තයා. ඇත්තටම මහත්තයා අපි විශ්වාස කරලා අපිට මේ දැන් අරන් දුන්න වඩු ගාන කියන්න වැඩක් නෑනේ. මම ඒක දැක්ක බිල්ලි තමයි. ගොඩාක් උදව්. අපිත් අර ලොකු මුකුත් කියන්නේ අපිත් පුළුවන් විදිහට දන්නවා. ඒක ඔයාලා පුළුවන් විදියට කරාට ඒකට අපිට ඒක ගොඩාක් ඒක දෙගුණ කරලා මහත්තයාට හම්බෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තට කරගෙන යන වැඩේ ඒක දුරු වෙන්න ඕන. මාත්‍යාගේ පරම්පරාවටම ආජීවය. ඒ දෙන්න හොඳට ඉගෙන ගන්න ඕනේ. හරිද? යාළුවට ඇත්තටම හරි සතුටුයි අද. එන්නකෝ ඔයාලා බලන්න. අපේ දැන් අපි කරන්නේ ඔන්ලයින් බිස්නස් කරනවා. අපි ට්‍රේඩින් තමයි අපි කරන්නේ. අපි දැනට ලොමියේ තමයි ළමයින්ට මේ ඔක්කොම උගන්වන්නේ. එතකොට අපි උගන්වන තව ඉන්න ගුරුවරු කිහිප දෙනෙක් එකතු වෙලා දැන් මම මෙහෙම වැඩක් කරනවා කියලා පෙන්නවා. ඊට පස්සේ යාලා කැමති වුණා මේ දෙන්න ශිෂ්‍යත්ව ලියනකම් සාමාන්‍යයෙන් මේ අවුරුද්ද අවසානයේ යන වියදම් ටික තියෙනවනේ ඔය අද කරා වගේ ඒ සියලුම වියදම් ටික ශිෂ්‍යත්ව ලියනකම් දරන්න යාලා කැමති වුණා. ඉතින් ඒ සුභාරංචියක් තියෙනවා. ඔව් අවුරුදු තව 5ක් වගේ යනකම් මේ දෙන්නගේ සම්පූර්ණ වියදම් අවුරුද්ද අවසානයේ ආයතන විසින් බලා ගන්නවා කියලා කිව්වා. ගියා කියලා තියනවා අපි දිගටම මේ සපෝට් දෙන්න හරි. අපි යනවා නේද? මේ මම සාදු කියන්නේ නේද? සාදු. බයි. මග. කොහොමද? මේකද? මම ජූස් කාලා දෙනවා. කවන්නේ. අය දෙකෙන් බලන්න. බයි. බයි. වෙන. හරි මහත්තයා බොහොම ස්තුතියි. හරි. තවත් ආදරණීය දෙනතක් එළිය කරන්න බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. හැමෝටම ගොඩක් ආදරේ. පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න.